නොනගී. බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. විශේෂයෙන්ම මෙම කාරණය පිළිබඳව ඔබතුමාගේ පිළිතුරේදී සඳහන් කළ ආකාරයට සෙන්ට්‍රල් බැංක් එකත් එක්ක මේකේ ගනුදෙනුවක් නැහැ කියන කාරණය පැන නැගුණ අවසාන කෑල්ලේදී සෙන්ට්‍රල් බැංක් එකේ රෙජිස්ටර් සෙන්ට්‍රල් බැංකුව යටතේ මේ කියන්නේ මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන නම් තියෙන පනත් වලට අනුව ලියාපදිංචි වෙලා මේක සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඒක තමයි සුපරීක්ෂණයට අමාරු වෙන්නේ. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි ගරු අමාත්‍යතුමනි දැන් මේ ප්‍රිව් හෙල්ත් ආයතනයේ ඩිපොසිට් කරපු කණ්ඩායම් වලට ගැටලුව තියෙන්නේ මේ නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා ගිහිල්ලා මේකේ ඇත්ත ඩිපොසිටර්ස්ලට මේ මුදල් ටික ලැබෙයිද නැද්ද පිළිබඳව ඒ ඩිපොසිටර්ස්ලට ලොකු සැකයක් තියෙනවා. මොකද ඒකට හේතුව මේ වගේම තමයි ද ෆිනෑන්ස් ආයතනය 2009 වර්ෂයේදී ද ෆිනෑන්ස් ආයතනයත් සෙන්ට්‍රල් බැංක් එක මේක බැංක්‍රප්ට් වෙන්න යනවා කියලා දැනගෙන සෙන්ට්‍රල් බැංක් එකේ රෙගියුලේෂන් යටතට අරගෙන ඊට පස්සේ සෙන්ට්‍රල් බැංක් එකෙන් මේක මොනිටර් කරලා 2019 වෙනකල් මේ ද ෆිනෑන්ස් ආයතනය ගිහිල්ලා 2019 මේ ද ෆිනෑන්ස් ආයතනය කියන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ යටතේ 1 බිලියන් ඩිපොසිටර්ස්ලට අලුතෙන් සල්ලි ෆික්ස් ඩිපොසිට් දාන්න කියලා ඔක්කොම කියලා ඊට පස්සේ මාස කිහිපයකට පස්සේ ඒක රජයේ සෙන්ට්‍රල් බැංක් එකම මේක ලික්විඩේට් කරන්න ඕනේ කියලා ගිහිල්ලා දැන් අද වෙනතුරු ඒ ඩිපොසිටර්ස්ලට කිසිම සාධාරණයක් නැති තත්ත්වයක් තියෙනවා. මොකද මේක පිළිබඳව දේශපාලනමය කුමන්ත්‍රණයක් තිබ්බා කියන එක අපිට සැකයක් තියෙනවා. මොකද ඒකේ ගත්ත යම් ඩිපොසිටර්ස්ලට සල්ලි ගෙවලා තියෙනවා. මේක ගැන ඔබතුමාලා හොයලා බලන්න. මොකද ඒකට හේතුව තමයි දැන් පහුගිය මාසයේදී මඩකලපුවේ මන්මුනේ තෙන්නරෙව්පැට්ටු ප්‍රාදේශීය සභාවේදී යෝජනාවක් ඉදිරිපත් කරා ඒ ප්‍රදේශයේ 100 200 300 වගේ පොලියකට ණය ලබා දෙනවා. ඒ ආයතන එකක්වත් සෙන්ට්‍රල් බැංක් එකේ රෙජිස්ටර් වෙන්නේ නැතුව ඒ ආයතන රෙජිස්ටර් කරලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. ඒතර මම ඔබතුමාට විස්තරාත්මකව මම මේ කරුණු ටික ඔබතුමාට යොමු කරන්නම්. ගරු අමාත්‍යතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි මේ ද ෆිනෑන්ස් සමාගම වගේ ඩිපොසිටර්ස්ලට අසාධාරණයක් වෙන එක නවත්තලා ද ෆිනෑන්ස් එකේ අසාධාරණ වෙච්ච අයටත් මේ මුදල් ලබා දෙන්න මේ ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්නවද? ඒ වගේම තමයි මූල්‍ය ආයතන ඒ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් මට්ටමින් විතරක් රෙජිස්ටර් කරගෙන 300කට අධික පොලි මුදල් වලට දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔබතුමාලා සෙන්ට්‍රල් බැංක් එක හරහා මේක හරි විදියට ගවර්න් කරනවද කියන එක මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය. මොකද ගරු අමාත්‍යතුමනි අද උදෑසන වෙනකොට ආණ්ඩුව කෙරෙහි යම් විශ්වාසයක් රටේ ජනතාවට ඇවිල්ලා තියෙනවා. මොකද උදෑසන බිමල් රත්නායක ඇමතුමාව සිවිල් සහ පෝර්ට් එකෙන් අයින් කරා කියලා නිවුස් එක දැක්කා. මම දැන් කන්ටේනර් කේස් එක නිසා දන්නේ අයින් කරේ. ඒක නිසා එතුමා ඉවත් කරා කියලා දැක්කා. ආණ්ඩුවට සුබපතනවා මේ කන්ටේනර් කේස් එකට සම්බන්ධ පුද්ගලයෙක්ව ඒකෙන් ඉවත් කරලා මේ පරීක්ෂණයක් කරනවා කියලා මට ඒක නිසා විශ්වාසයක් ගොඩනැගී තියෙන එකත් කියලා මගේ මේ අතුරු ප්‍රශ්නය අවසන් කරනවා. බොහොම ස්තුතියි. මේ ගරු අමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් අදාළ ඒ අමාත්‍යාංශ සංශෝධනය පිළිබඳ ඉදිරියේදී පාර්ලිමේන්තුව වාර්තා කරයි. එහෙම ඉවත් කිරීමක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. විෂයන් අපි වඩාත් උචිත විදියට අපේ අරමුණ කරා යෑමට යම් සංශෝධන ටිකක් ඒ අලුත් වගකීම ඊට වඩා වැඩි වගකීමක් එතුමාට පැවරලා තියෙනවා. ඒක ඉදිරියේදී දැනුම් දෙවි. ඔබතුමා මතු කරපු අරු මන්ත්‍රීතුමනි අර ප්‍රශ්නේ ද ෆිනෑන්ස් සම්බන්ධ ප්‍රශ්නය ඇත්තටම ඒක රෙජිස්ටර්ඩ් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකක් යටතේ ඒකේ මොනිටරින් එක සිද්ධ වුණාද නැද්ද අඩුපාඩු තියෙනවා අපි හොයා බලමු. ඒක යම් තාක් දුරට ගිහලා අපි කවුරුත් දන්නවා ගැටලුවක ඉර වෙලා තියෙන. ඒ වගේ මේක විතරක් නෙමෙයි තව ආයතන ගණනාවක්ම තියෙනවා. විවිධ ආකාරයේ උපක්‍රම භාවිත කරනවා. ඒකට ප්‍රධාන නෑ ඒක නෑ ප්‍රාදේශීය ලේකම් නෑ. එතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපේ තියෙන නීති රාමුව ඇතුලේ ඉඩකඩ පැවරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මුදල් හැසිරවීමේදී මේ පනත් යටතේ යන්නට ඕනේ. නමුත් සමාගම් පනතේ යටතේ ලියාපදිංචි වෙලා එයාලගේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් යටතේ සමහර පුංචි කරුණු දාගෙන දැන් ඔය ශුද්‍ර මූල්‍ය වලත් තියෙන්නේ ශුද්‍ර මූල්‍ය විදිහට ලියාපදිංචි කරපුවා නෙවෙයි. ඒතකොට සෙන්ට්‍රල් බැංක් එකකට පරිපාලනය කරන්න බෑ. එළිය තියෙන ඒවා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ මූල්‍ය වංචා යටතේ නඩු පැවරීම් කරන්න සිද්ධ වෙනවා. දැන් අපේ පැත්තෙන් අපි ඇත්තටම කරනවා මේවල තියෙන ගැටලු හොයා බලමු. විශේෂයෙන් මේ ශුද්‍ර මූල්‍ය සම්බන්ධයෙන්ුත් අලුතෙන් දැන් පනත් කෙටුම්පත ගෙනල්ලා වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ මතු කරපු ප්‍රස්තුත කම්පැනි මේ ග්ලෝබල් ප්‍රවිත් කියන එකේදී දැන් ඉතුරු වෙලා තියෙන්නේ එකම එක ආකාරයයි ඒ තැන්පත් කරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරලා අරන් දෙන. ඒක තමයි ඒගොල්ලෝ තැන්පතු බාරගත්ත කියලා සාක්ෂියක් ඔප්පු කරගන්න ඕනේ. තාම ඒක ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒගොල්ලෝ රටින් පැන්න. හැබැයි දැන් අපි තැන්පත් කරුවන්ටත් කියනවා මොකක් හෝ සාක්ෂියක් තියෙනවා නම් ඒ තමුන් තැන්පත් බාරගත්ත කියලා කියන්න ඒ මත අපිට යන්න පුළුවන්. බොහෝ දුරට අතර මේ සමාගම් උපක්‍රමශීලීව අපේ තියෙන මූල්‍ය සාක්ෂරතාවයේ ගැටලුවක් නිසා එහෙම ඩොකියුමන්ට්ස් භාවිත කරන්නේ නැහැ. විවිධ උපක්‍රම භාවිත කරනවා. නමුත් අපි ඒ සඳහා මැදිහත් වෙන්නම්.
අනාගතමනි බොහොම ස්තුතියි ඇමතුමාට ඒ පිළිතුර ලබා දීමට ඒ වගේම තමයි ඔබතුමා වගේ මේ වැඩ කරන්න පුළුවන් ඇමතිවරුත් එක්ක අපිත් එකතු වෙලා වැඩ කරන්න ලෑස්ති අලුතෙන් පත් වෙච්ච වරාය ඇමතුමත් එක්කත් අපි ඉතා උනන්දුවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා වරායවල් ටික හදන්න. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි. ගරු අමාත්‍යතුමනි විශේෂයෙන්ම රට පුරාවටම අනීතික මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් ඒක මේ අද ඊයේ නිර්මාණය වුණු දෙයක් නෙවෙයි. මේක අවුරුදු ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වුණු බරපතල ප්‍රශ්නයක්. අනීතික මූල්‍ය ආයතන හරහා අපේ රටේ ජනතාව සහ මුලින්ම අනාථ භාවයට ලක් කරලා තිබෙනවා. ඒක උදාහරණයක් තමයි නැගෙනහිර හේවාගම් කෝරළ සමුපකාර සමිතිය ඇත්ත වශයෙන්ම තමන්ගේ ඉතිරි කිරීම් මුදල් බැංකුවකට යොමු කරලා කෝටි ප්‍රකෝටි ගණන් තැන්පත්කරුවන්ගේ ඒ මුදල් ටික අහිමි වෙලා තිබෙනවා. 40,000ක් 50,000ක් තැන්පත්කරුවන් අනාථ භාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඔන්ලයින් ලෝන් මාෆියාව හරහා විවිධ පුද්ගලින් විදේශීය රටවල් වලින් මේ රටට ඇවිල්ලා ඒ ඔන්ලයින් ණය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා ඒ අයව ඇත්ත වශයෙන්ම බ්ලැක්මේල් කරලා ඒ මුදල් අය කර ගැනීමේ ක්‍රියාදාමයන් ඒ කියන්නේ Taman සේවය කරන ස්ථානයට විවිධ බලපෑම් කරලා ඒ අයගේ නම් ප්‍රසිද්ධ කරලා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා මේ ඔන්ලයින් ලෝන් මාෆියාව මේ රටේ ඒ අහිංසක ජනතාව පොඩි මිනිස්සුන්ගේ තැන්පත් වලට ඒ විශාල පොලියක් අය කරගෙන අනීතික මූල්‍ය ජාවාරමක නියැලී සිටිනවා. ඒ වගේම තමයි මම ඔබතුමාට යොමු කරන්නට ඕන මේ වාහන සීස් කරන කණ්ඩායමුත් අනීතික ක්‍රියාවලියකට යොමු වෙලා තිබෙනවා. අපේ පොලිස්පතිවරයාගේ නියෝග නොතකා අහිංසක මිනිසුන්ගේ වාහන උස්සන වැඩපිළිවෙලකට යොමු වෙලා තිබෙනවා. මෙන්න මේ ප්‍රශ්න පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා විධිමත් වැඩපිළිවෙලක් තුළින් මේ අනීතික ක්‍රියාවලියන් වල නියැලෙන ඔන්ලයින් ලෝන් මාෆියා සහ අනෙකුත් අනීතික ශුද්‍ර මූල්‍ය ණය ජාවාරම්කරුවන්ගෙන් ඒ වගේම මේ වාහන සීස් කරන ඒ සීසර්ලගේ මාෆියාවෙන් අපේ රටේ ජනතාව බේරගන්නට ගන්න පියවර මොකක්ද කියලා මම අහන්න කැමතියි. බොහොමත්ම ස්තුතියි. මෙතන අර ශුද්‍ර මූල්‍ය හෝ දැන් ගරු පක්ෂ නායකතුමා මතු කරන මේ අනීතික මූල්‍ය ආයතන කියලා කිව්වම ඇත්තටම මුදල් පරිහරණය නැත්නම් මූල්‍යමය කටයුතු කිරීම සඳහා තියෙන පැත්තෙන් අනීතිකයි. නමුත් ඒගොල්ලන් සමාගම් පනත යටතේ හෝ නීතිම පුද්ගල භාවයක් අරගෙන තියෙන්නේ. එතන තමයි මේ ගැටලුව පැන නැගලා තියෙන්නේ. ඒ වගේම තමයි අතීතයේ යම් යම් මේ නීති රීති වලදී තිබෙන ගැටලුත් මේවැනි ව්‍යාපාර පවත්වාගෙන ගිහිලා කරන මූල ව්‍යාපාරවලට ඍජුව හෝ වක්‍රව යම් ප්‍රබල පුද්ගලයන් සමහර අවස්ථාවල දේශපාලන කණ්ඩායම සම්බන්ධ වීමෙන් ඇති වෙලා තිබෙන බලය අත්පත් කරගෙන කරපු වැඩ කටයුතු කීපයකුත් තියෙනවා. කෙසේ වෙතත් විපක්ෂ නායකතුමනි අපිට මේක ක්‍රමයෙන් මේ තත්වයට මැදිහත් වෙලා අදාළ ක්‍රියාමාර්ග අරගෙන යම් අධීක්ෂණයකට ක්‍රමවේදයකට ගෙනෙන්න ඕනේ. ඒ සඳහා වැඩ කටයුතු සිද්ධ කරමින් ඉන්නවා. ඒ සඳහා දැනටමත් අපි ඇන්ටි මනි ලොන්ඩරින් සහ කවුන්ටරින් ෆයිනන්සින් ටෙරරිස් කියන ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ මහා බැංකුවත් එක්ක වැඩ කටයුතු කරනවා. ඒකේ ඊළඟ සමාලෝචනයේ 2026 මාර්තු මාසයේ සිද්ධ වෙන්න තියෙනවා. ඒ වගේ මේ FIU එක ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් එකේ වැඩ කටයුතු වේගෙන් සිද්ධ කරමින් යනවා. මේ වගේ අපි අධීක්ෂණයට යම් අහුවෙලා නැති ආයතන ඉදලා ඒ වගේ එන්නත් කටයුතු කරනවා. ඒත් එක්කම ශුද්‍ර මූල්‍ය සම්බන්ධ මේ ශුද්‍ර මූල්‍ය කියන එක තමයි ගම් මට්ටමින් ඉතාම නරක මට්ටමට පත් වෙලා තිබුණේ. ලියාපදිංචි මහ බැංකුවේ ලියාපදිංචි වෙලා තියෙන්නේ ආයතන 4ක් හෝ 5ක්. නමුත් 10 ගාණක් අනීතික ආයතන තියෙනවා. නමුත් ඒවා නියාමනය කිරීමට අදාළ කටයුත්තර ගෙනල්ලා වැඩ කටයුතු කරන්න මේ පනත සම්මත වීමත් එක්ක අපි මැදිහත් වෙනවා. ඒ වගේම මේ ඔන්ලයින් සම්බන්ධයෙන් ඇතිවන දේවල් හෝ වෙනත් ආකාරයෙන් සිද්ධ වෙන මූල්‍ය අපරාධ වංචා සාමාන්‍ය දේවල් අපේ මූල්‍ය පනත් වලට පිටින් තියෙන සාමාන්‍ය නීති අතරත් කටයුතු කරනවා. ගොඩක් දේවල් වංචාවන්. ඒ වංචාවලට වංචා කරන පුද්ගලයන් මැදිහත් වෙන ගමම්ම මම මේ අවස්ථාවේදී සභාවට ඉදිරිපත් කරනවා. ඒ සඳහා සම්බන්ධ වෙන අය විශාල ප්‍රතිලාභ ලැබෙමින්. මොකද අපේ රටේ අකුරු හැකියාව 98ක් 100%කට කිට්ටු වෙන තියෙනවා. හැබැයි මූල්‍ය සාක්ෂරතාවයේ ඉතාමත් අඩු මට්ටමක තියෙනවා එක පැත්තක. අනිත් පැත්තේ මූල්‍ය සාක්ෂරතාවයේ තිබුණත් සමහර අවස්ථාවලදී මිනිස්සු වැඩි ප්‍රතිලාභ ලබාගෙන මේ සඳහා පෙළඹෙනවා
වෙනවා අවු වෙනවා විවිධාකාරය කටයුතු. හැබැයි සාමාන්‍ය අවබෝධයක් අපිට තියෙනට ඕනේ රටක පොලි අනුපාතය 50ක් 200ක් කලින් අපේ මන්ත්‍රීතුමා සඳහන් කළා 200 300 ගෙවනවා කියලා කිව්වා මෙතන වංචාවක් තියෙනවා කියලා. මේවා පිරමීඩ් ආකාර දේවල් අපි මේ සියලු කටයුතු ක්‍රමවත්ව විධිමත්ව පියවරෙන් පියවර අදාළ අධීක්ෂණයට යත් කරලා ක්‍රමවේදයකට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා කරු කතානායකතුමනි. ප්‍රශ්නාංක 6 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමා